ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද උදෑසන කඩා වැටී තිබුණි. එම අනතුරෙන් තුවාල ලැබූ හමුදා බටයින් 6 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙනවා. එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් බටයින් 2 දෙනෙකු සහ හමුදා විශේෂ බලකායේ බටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වනවා. එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඉන් 6 දෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හෙලිකොප්ටර් යානය අද උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුවේ ජලාශයට කඩා වැටී තිබුණි. මෙම සිදුවීම හේතුවෙන් සැලසුම් කර තිබූ විසර යාමේ උත්සවය කල් තැබීමටද යුද හමුදාව තීරණය කර ඇත. ගුවන් හමුදා මාධ්‍ය අංශය විසින් මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන පැවැත්වෙන බවත් අනතුරට හේතුව පිළිබඳව තවමත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් දන්වා සිටී.